අංගුත්තර නිකාය කාලාම සූත්‍රය. එක් සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂුසගණ හා කොසොල්වලට සැරිසරා වඩනාසේක්. කාලාම ශාස්ත්‍රයන්ගේ කේසපුත්ත නම් නියම් ගමට වැඩිසේක. කේසපුත්ත නියම් ගම් වැසි කාලාම ශාස්ත්‍රයෝ පින්වත්නි ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහි කේසපුත්ත නියම් ගමට වැඩියහ. ඒ බවත් ගෞතමයන් වහන්සේ ලකුණු කොට මෙසේ මෙසේත් ඒ භගවත් වූ අරිහත්ය සම්්‍යක් සම්බුද්ධයහ මෙසේ උතුම් වූ කීර්ති ශබ්දය ඊතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්ශනය මනාමැනුයි ඇසුවාහුය. ඉක්බිති කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ශාස්ත්‍රියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ ඇතම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුෂ්ණට නිසි සිහි කරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත් පසෙක හුන්හ. ඇතම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ එකත් පසෙක හුන්හ. ඇතම් කෙනෙක් නම්ගොත් අස්වා එකත් පසෙක හුන්හ. ඇතම් කෙනෙක් තුෂ්ණිම් භූතව එකත් පසෙක හුන්හ. එකත් පස්ව හුන් කේසපුත් නියම්ගම් වැසි කාලාම ශාස්ත්‍රියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකලහ. වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔව්හු සොකීය ලබ්ධියම කියති පවසති. මෙරමාගේ ලබ්ධිය ගටා බෙනෙති හෙලා දකිති බැහැර කෙරේ. වහන්ස අන්‍ය වූද ඇතැම් මහණ බමුණු කෙනෙක් කේසපුත්තයට එති. ඔහුද සොකීය ලබ්ධියම කියති පවසති. මෙරමාගේ ලබ්ධියට ගටා බෙනෙති හෙලා දකිති බැහැර කෙරෙති. වහන්ස ඒ අපට මේ බවත් මහණ බමුණන් අතුරෙන් කවරෙක් නම් සත්‍ය කියාද කවරෙක් මුසාව බෙනේදැයි සැක ඇතිවීමය විචිකිත්සා ඇතිවීමය. කාලාමයෙනි තොප විසින් සැක කරන්නට නිසිමය විචිකිත්සා කරන්නට නිසිමය. සැක කටයුතු තැනම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි තෙපි එව අනුශ්‍රව කතායනුද නොගනුව පරම්පරා කතායනුද නොගනුව තෙල මෙසේ වීලයිද නොගනුව අපගේ පෙළහා යෙදෙතීද නොගනුව තර්ක ග්‍රහයනුද නොගනුව න්‍යාය ග්‍රහයනුද නොගනුව ආකාර පරිවිතර්කයනුද නොගනුව අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසඳෙතැයිද නොගනුව මෙතම පූජකයෙකු යයි භව්‍ය රූපතායනුද නොගනුව මේ මහණ අපට ගුරු යයිද නොගනුව. කාලාමයෙනි මේ දහම් අකුසල්ය මේ දහම් වරද සහිතය මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය මෙහි දහම් වූ සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහයි තෙපි යම් කලක තුමෝම දැනගන්නහු නම් කාලාමයෙනි එකල්හි තෙපි ඒ දුරු කරව. කාලාමයෙනි ඒ කිමයි සිතවුද? ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනුයේද ඔහුට වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදිනේදැයි ඇසූසේක. වහන්ස අහිත පිණිස වේයයි කීහ. කාලාමයෙනි ලෝභී වූ මේ පුරුෂ පුද්ගල ලෝභයෙන් මඩනා ලදුවේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කල අවැඩ පිණිස දුක් පිණිස වේ නම් එබඳු පනිවාද කෙරේ අයිනා දන්ද ගනී පරාඹුවන් කරාදයේ මුසාවද බෙනේ මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි. එසේය වහන්ස. කාලාමයෙනි ඒ කිමයි සිතවුද? ද්වේෂය පුරුෂයාගේ සිතෙහි උපදනුයේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදුනේ වේද? වහන්ස අහිත පිණිස උපදනේය. කාලාමයෙනි මේ දුෂ්ට වූ පුරුෂ පුද්ගල ද්වේෂයෙන් මඩනා ලදුවේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම් එබඳු වූ පනිවාත් කෙරේ මෙරමාද එසේයට සමාදන් කරවයි. එසේය වහන්ස. කාලාමයෙනි ඒ කිමයි හංගිවුද? මෝහය පුරුෂයාගේ සිතෙහි උපදුනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදුනේ වේද? වහන්ස අහිත පිණිස උපදුනේය. කාලාමයෙනි මූඩ වූ මේ පුරුෂ පුද්ගල මෝහයෙන් මඩනා ලදුවේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස
දුක් පිණිස වේ නම් එබඳු වූ පණිවාත් කෙරෙහි අයිනා දනුත් ගනී පරාම්බුවන් කරාත්තේ මුසාවත් බෙනේ මෙරමාත් එසේ යට සමාදන් කරවයි. එසේය වහන්ස. කාලාමයෙනි ඒ කිමයි හංගියුද මේ දහම් වූ කුසල් හෝ වෙද්ද අකුසල් හෝ වෙද්ද වහන්ස අකුසල්හ. සාවද්‍ය හෝ වෙද්ද අනවද්‍ය හෝ වෙද්ද වහන්ස සාවද්‍යය. නුවණැත්තන් විසින් ගරහන ලද්දහුද නොහොත් නොගරහන ලද්දහුද වහන්ස නුවණැත්තන් විසින් ගරහන ලද්දාහ. පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවතිද්ද නොහොත් නොපවතිද්ද මෙහිලා තොපට කෙසේ අදහස් වේද වහන්ස. පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නායි මෙහිලා අපට මෙසේ අදහස් වේ. කාලාමේනි මෙසේ යම් ඒ බසක් කීමෝද තෙපි එව අනුශ්‍රව කතායනුද නොගනුව පරම්පරා කතායනුද නොගනුව තෙල මෙසේ වී යයිද නොගනුව අපගේ පෙළහා යෙදෙතීද නොගනුව තරක ග්‍රහයනුද නොගනුව න්‍යාය ග්‍රහයනුද නොගනුව ආකාර පරිවිතර්කයනුද නොගනුව අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසඳෙතයිද නොගනුව මෙතම පූජකයෙකු යයිද භව්‍ය රූප තායනුද නොගනුව මේ මහාන අපට ගුරු යයිද නොගනුව. කාලාමේනි මේ දහම් අකුසල්ය මේ දහම් වරද සහිතය මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය මේ දහම් වූ සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහි. යම් කලක තෙපි තුමූම දැනගන්න හුනම් කාලාමේනි එකල්හි තෙපි ඒ දුරු කරවයි මෙසේ යමක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලදී. කාලාමේනි තෙපි එව අනුශ්‍රව කතායනුද නොගනුව පරම්පරා කතායනුද නොගනුව තෙල මෙසේ වීලයිද නොගනුව අපගේ පෙළහා යෙදතීද නොගනුව තරක ග්‍රහයනුද නොගනුව න්‍යාය ග්‍රහයනුද නොගනුව ආකාර පරිවිතර්කයනුද නොගනුව අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසඳෙතයිද නොගනුව මෙතම පූජකයෙකු යයි භව්‍ය රූප තායනුද නොගනුව මේ මහාන අපට ගුරු යයිද නොගනුව. කාලාමේනි යම් කලක තෙපි මේ දහම් වූ කුසල්හ මේ දහම් වූ අනවද්‍යහ මේ දහම් වූ විඤ්ඤ ප්‍රශ්තයහ මේ දහම් වූ සම්පූර්ණ කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු වැඩ පිණිස සෝ පිණිස පවත්නාහි තුමෝම දන්නහුනම් එකල කාලාමේනි තෙපි ඒ උපයාගෙන වසව. කාලාමේනි ඒ කිමයි සිතවුද පුරුෂයාගේ සිත තුළ අලෝභය උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස උපදනේද වහන්ස හිත පිණිස උපදනේය. කාලාමේනි අලුත් වූ මේ පුරුෂ පුද්ගල ලෝභයෙන් නොමඩනා ලදුවේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්ඝ රාත්‍රියේ හිත පිණිස සූ පිණිස වේනම් එබඳු පණිවා නොමැකෙරේ අයිනා දන් නොගනී පරදාරයන් කරා නොයේ මුසාව නොබෙනේ මෙරමාත් එසේයට සමාදන් කරවයි වහන්ස එසේය. කාලාමේනි ඒ කිමයි හංගිවුද පුරුෂයාගේ සිත තුළ අද්වේෂයේ උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේද වහන්ස වැඩ පිණිස උපදනේය. කාලාමේනි අද්විෂ්ට වූ මේ පුරුෂ පුද්ගල ද්වේෂයෙන් නොමඩනා ලදුවේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්ඝ රාත්‍රියේ හිත පිණිස සෝ පිණිස වේනම් එබඳු වූ පණිවා නොම කෙරේ මුසාව නොබෙනේ මෙරමාත් එසේයට සමාදන් කරවයි වහන්ස එසේය. කාලාමේනි ඒ කිමයි හංගිවුද අමෝහය පුරුෂයා තුළ උපුදුනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස හෝ උපුදුනේද වහන්ස වැඩ පිණිස උපුදුනේය. කාලාමේනි අමූඩ වූ මේ පුරුෂ පුද්ගල මෝහයෙන් නොමඩනා ලදුවේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්ඝ රාත්‍රියෙහි හිත පිණිස සෝ පිණිස වේනම් එබඳු වූ පණිවා නොම කෙරේ අයිනා දන් නොගනී පරදාරයට නොයේ මුසාව නොබිනේ මෙරමාත් එසේයට සමාදන් කරවයි එසේය වහන්ස. කාලාමේනි ඒ කිමයි හංගිවුද මේ ධර්මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙද්ද වහන්ස කුසල් හෝ වෙති සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙද්ද වහන්ස අනවද්‍ය වෙති
විඤ්ඤායන් විසින් ගර්හිත හෝ ප්‍රශස්ත හෝ වෙද්ද වහන්ස විඤ්ඤායන් විසින් ප්‍රශස්තයහ. පරිපූර්ණ වූවා වූ මොනවාට ගන්නා ලද්දා හෝ හිතයට සුඛයට වැටෙද්ද නොහොත් නොවැටෙද්ද මෙහිලා කෙසේ හෝ අදහස් වන්නේද වහන්ස පරිපූර්ණ වූවා වූ මොනවාට ගන්නා ලද්දා හෝ හිතයට පරිපූර්ණ වූවා වූ මොනවාට ගන්නා ලද්දා හෝ හිතයට සුඛයට වැටෙත් මෙහිලා අපට මෙබඳු අදහස් වෙයි. කාලාමයේනි තෙපි එව අනුශ්‍රව කතායනුද නොගනුව පරම්පරා කතායනුද නොගනුව තෙලේ මෙසේ වීල යන ඉතිකිරා කතායනුද නොගනුව පෙළහා සැසඳෙයි යන පිටක සම්පදායනුද නොගනුව තර්ක හේතුවෙනුද නොගනුව ණය හේතුවෙනුද නොගනුව ආකාර පරිවිතර්කයෙනුද නොගනුව දෘෂ්ටි නිද්‍යානක්ෂාන්තියනුද නොගනුව භව්‍ය රූප භාවයනුද නොගනුව මේ මහණ වූ අපට ගුරු යයිද නොගනුව. කාලාමේනි තෙපි යම් කලක මේ ධර්මයෝ කුසලයහ මේ ධර්මයෝ අනවද්‍යය මේ ධර්මයෝ විඤ්ඤා ප්‍රශස්තය මේ ධර්මයෝ සමත්ත වූවාහු සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙති තුමෝම දනිවුනම් කාලාමේනි එකල තෙපි එය ලැබගෙන වසවයි මෙසේ යම් එබඳු බසක් කියන ලද්දනම් මෙයාමේනි ඒ ආර්ය ශ්‍රාවක වනාහි මෙසේ පහවගේ අවිද්‍යා ඇත්තේ පහවගේ ව්‍යාපාද ඇත්තේ අසම්මූඩ වූයේ නුවණින් දන්නේ එළඹ සිටි සිහි ඇත්තේ මෛත්‍රිය සහගත සිතින් කරුණා සහගත සිතින් මධ්‍යව සහගත සිතින් උපේක්ෂා සහගත සිතින් එක් දිගක් පැතිරගෙන වෙසේ එසැටිම දෙවන දිග එසැටිම තුන්වන දිග එසැටිම සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්වාත්ම භාවයෙන් සකල ලෝකය විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ එයින්ම නිදුක් වූ උපේක්ෂා සහගත සිතින් පැතිරගෙන වෙසෙයි. කාලාමේනි ඒ ආර්ය ශ්‍රාවක වනාහි මෙසේ අවෛර සිත් ඇතියේ මෙසේ නිදුක් සිත් ඇතියේ ඔහුගේ නොකිලිටි සිත් ඇතියේ මෙසේ පිරිසුදු සිත් ඇතියේ වේද ඔහු විසින් ඉහාත්මයෙහිම සතර ආශ්වාස කෙනෙක් අධිගත වෙයි. ඉදින් පරලොව වේනම් සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාකයෙන් වේනම් මම ඒකාන්තයෙන් කාබුන් කයි බිඳුමින් මරණින් මතුෙහි ශෝභන ගති ඇති සර්ග ලෝකයට එළඹෙමි මේ පළමු වන ආශ්වාස අධිගතය වෙයි. ඉදින් පරලෝ නොවේ නම් සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාකයක් නොවේ නම් මම මෙලොවම අවෛර වූත් ව්‍යාබාධ රහිත වූත් සුඛ වූත් ආත්මයක් පරිහරණය කෙරෙමි මේ දෙවන ආශ්වාසයේ අධිගත වෙයි. ඉදින් කරනුවහට පව් කැරේද මම වැලිත් කිසිවක් හට පවක් නොකැරෙමි සිතමි පව්කම් නොකරන මා කොයින් දුක් වදනේ දැයි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි. ඉදින් කරනුවහට පව් නොකැරේද මම වැලිත් දෙපසින්ම විශුද්ධ වූ ආත්මයක් දක්මී ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි. කාලාමේනි ඒ ආර්ය ශ්‍රාවක වනාහි මෙසේ අවෛර සිත් ඇත්තේ මෙසේ අභ්‍යාබාධ සිත් ඇත්තේ මෙසේ නොකිලිටි සිත් ඇත්තේ මෙසේ විශුද්ධ සිත් ඇත්තේ වේද ඔහු විසින් ඉහාත්මයෙහිම මේ සතර ආශ්වාසය අධිගත වෙද්දයි වදාළහ. භාගතුන් වහන්ස තෙල මෙසේමයි සුගතයන් වහන්ස තෙල මෙසේමයි වහන්ස ඒ අරිසම් මෙසේ අවෛර සිත් ඇතියේ මෙසේ ව්‍යාබාධ රහිත සිත් ඇතියේ මෙසේ නොකිලිටි සිත් ඇතියේ මෙසේ පිරිසුදු සිත් ඇතියේ වේද ඔහු විසින් ඉහාත්මයෙහිම සතර ආශ්වාසය අධිගත වෙත්. කෙසේද? ඉදින් පරලොව වේද සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාකයක් වේද ඒකාන්තයෙන් මම කාබුන් කය බිඳුමින් මරණින් මතුෙහි සුභ ගති ඇති ස්වර්ග ලෝකයට එළඹෙමි ඔහු විසින් මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි. ඉදින් පරලොව නොවේද සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාකයක් නොවේද මම වැලිත් ඉහාත්මයෙහිම අවෛර වූත් ව්‍යාබාධ රහිත වූ ව්‍යසන රහිත වූ
සුඛ වූ ආත්මයක් පරිහරණය කෙරෙමි ඔහු විසින් මේ දෙවන ආශ්වාසය අධිගත වෙයි. ඉදින් කරුණු වහට පව් කැරේද මම වැලිත් කිසිවක් හට පවක් නොකරමි සිතමි. පව්කම් නොකරන මා කොයින් දුක් වදනේදැයි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි. ඉදින් කරුණු වහට පව් නොකැරේද මම එයින් දෙපසින්ම විශුද්ධ වූ ආත්මයක් දක්මි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි. වහන්ස ඒ අරිසව් මෙසේ අවෛර සිත් ඇත්තේ මෙසේ නිර්ව්‍යාබාධ සිත් ඇත්තේ මෙසේ නොකිලිටි සිත් ඇත්තේ මෙසේ පිරිසුදු සිත් ඇතියේ වේද ඔහු විසින් ඉහාත්මෙහිම මේ සතර ආශ්වාසය අධිගත වෙත්. වහන්ස ඉතා මැනව වහන්ස තෙර අපි භාග්‍යතුන් වහන්සේ සරණ යම්හ. දහම්ද භික්ෂංගුන්ද සරණ යම්හ. වහන්ස භාග්‍යතුන් වහන්සේ අප අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයන් කොට දරණ සේක්වා.